ආයිබෝන්. අද අපි ඉතින් ඇවිල්ලා තියෙන්නේ වටද්දරට. වේයන්ගොඩ මීගමු පාරේ තියෙන ගොඩක් දෙනෙක් දැකලා නැති ජනාකීර්ණ ස්ථානයක තියෙන සෙනග යන්නේන වැඩි දැකලා නැති දෙයක් තමයි මේක. ඉතින් වැඩි කතා නැතුව අපි මේක මොකක්ද කියලා බලමු. හරිද? මේක තමයි වටද්දර පින්තාලිය කියන්නේ. ඔව්. පින්තාලිය එහෙම නැත්නම් පැන්තාලිය කියලා කියන්නේ අතීත කාලේ අපේ රටේ මිනිස්සු ගමන් බිමන් යනකොට ඇති වෙන පිපාසය සංසිඳව ගන්න වතුර බොන්න භාවිතා කරපු යම් ක්‍රමයක්. ඇත්තට මේකෙදි මේ යන මාර්ග දෙපස යම් යම් තැන්වල මේ විදිහට හද පින්තාල් තිබිලා තියෙනවා. මේක අඩි කිහිපයක් විශාල උස පින්තාලියක් මේ තියෙන්නේ. ඇත්තටම මේ පින්තාලිය තියෙන තැන ගත්තට පස්සේ මේක හරි සුවිශේෂී කොටසක්. මොකද මේ පින්තාලිය හදුව විතරක් නෙවෙයි පින්තාලිය දෙයක් හදලා තියෙනවා. අපිට පේනවා මේ ගල් කණු මේ තියෙන්නේ. ගල් කණු 4කින් හදවපු වහලයක් තියෙනවා මේ වහලේ. මේ හරි සුවිශේෂී දෙයක් තමයි මේ වහලේ මේ තියෙන්නේ කැණි මඩල කියන එක. කැණි මඩලක් කියලා කියන්නේ මේ වටෙන් එන පරාල එක තැනක සම්බන්ධ වෙනවා මෙන්න මේ කියන මුදුනට. මේ මුදුනට සම්බන්ධ වෙලා ඒ හරහා තමයි තියෙන්නේ මැද කණුවක් නැහැ. ඒතර මේ තමයි පින්තාලිය කියලා අපි දකින මේ කොටස. හැබැයි මේ පින්තාලිය වැදගත්ම දේ තමයි අද මේ තියෙන වටද්දර පින්තාලිය තියෙන මේ තැන ඇත්තටම මේ පැරණි ඉදිකිරීම සහ ඒකේ නව ප්‍රතිසංස්කාර දෙකම අතර තියෙන්නේ. දැන් අපිට පේනවා මේ සිමෙන්ති දාලා තියෙන වටේ වට කරලා සහ මේ තියෙනවා. නමුත් මෙතන අපිට පේනවා බලන්න මේක මේ වැහිලා තියෙන්නේ මේ තියෙන්නේ මෙතන තිබිච්ච අතීත මුල් ඉදිකිරීමට සම්බන්ධ මේ තිබිච්ච සඳකඩ පහනක් තමයි මේ තියෙන්නේ. මේ කළු ගලෙන් හදපු සඳකඩ පහනක්. මේ සඳකඩ පහන මේ වෙනකොට ඇත්තටම අපිට පේනවා මේ වැහිලා තියෙන්නේ මේ. හරියම ප්‍රතිසංස්කරණයක් නැති නිසා මේ වැහිලා තිබුණා වුණාට ඇත්තටම මේ ඊටාත්ම කලාත්මක සඳකඩ පහනක්. මේකේ මේ අපිට පේනවා නෙළුම් වලක පෙති විහිදෙන ආකාරයට තමයි සඳකඩ පහන නිර්මාණය කරලා තියෙන්නේ. ඒකම මෙතන යට මේකේ තියෙනවා මේ රඳවණය. මේකත් තියෙන්නේ මේ තනි ගල් කුට්ටියක් මේ තියෙන්නේ. මේ ගල් කුට්ටිය වගේම තමයි මේක තියෙන සඳහන් කරනවා මේක හදපු තැන විලාව. ශ්‍රී බුද්ධ වර්ෂ මේ බුද්ධ වර්ෂ ක්‍රමයට තමයි කාලය දක්වන්නේ 2468. දල වශයෙන් ගත්තාම 1924 වගේ තමයි මේක හදලා තියෙන්නේ. දුරුතු මාස අව 15ක ලත් ශනි දිනදීය. ඒ කියන්නේ අවුරුදු 100කට වඩා පැරණි පින්තාලියක් තමයි මේ තියෙන්නේ. අවුරුදු 100කට කලින් කාලේ කියන්නේ මෙතන ඇත්තටම මීට වඩා වෙනස්ව තියෙන්න ඇති. මොකද ගොඩක් සෙනග අඩුවෙන් ගමන් කරපු මේ ජනාකීර්ණ බව නැති කාලෙක මිනිස්සු තමන්ගේ ජල පහසු සපය ගන්න මේක භාවිතා කරන්න ඇති. හරිද? සර් එතකොට මේ පින්තාලිය තනි කළු වලින්ද කරලා තියෙන්නේ? ඇත්තටම බැලු බැලමට පේන්නේ මේක තනි ගල් කුට්ටියකින් සකස් කරලා වගේ තමයි. දැන් මෙතන හැබැයි තියෙන කොටස් තුනක්. මේ තියෙන්නේ යට රඳවණය තියෙනවා අර අපි කලින් කතා කරපු විස්තරය තියෙන. ඒතර මෙතන ඉඳන් එනවා මෙන්න මේ කියන කොටසක් තියෙනවා. මේක තමයි ඇතුලේ රඳවන ජලය එළියට ඇවිත් තියෙන මෙතනින්. ඒතර එහෙම ආපු මේ ගල් වාජනය මෙන්න මෙතන දිවාල හොඳට බැලුවොත් පේනවා මෙතන තියෙන බදාමයක්. මේක වටේට මේ බදාමයේ තියෙනවා මෙන්න මේ විදිහට බදාමයේ වටේටම තියෙනවා. ඒ කියන්නේ මේ උඩ කොටස වෙනම කෑල්ලක් මේ තියෙන්නේ. මෙතනින් උඩ මේ වෙනම කෑල්ලක් විදිහට තමයි තියෙන්නේ. ඒකේ වෙලා තියෙන්නේ මේ යට රඳවණයේ උඩ මේ කොටස තියෙනවා. ඒක උඩට මේ උඩ කොටස තියලා බදාමයකින් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ මේක උඩ මේ වහන කොටස මේක ඇතුළට තමයි ජලය දාන්නේ. ජලය දාලා වහන්න යම් ක්‍රමයක් තියෙන්න ඇති. හැබැයි අපිට දැන් එහෙම පේන්නේ නැහැ මේ කොටස. ඉතින් ඊට පස්සේ ජලය පිරෙව්වට පස්සේ අවශ්‍ය කෙනා මෙතනින් ජලය ලබා ගන්න ඇති. අද වෙනකොට භාවිතා නොවුනත් එක්තරා කාලයකදී තමන් නොවන තව කෙනෙකුගේ පිපාසය සංසිඳවන්න. අතර මේ වතුර දාන කෙනා දන්නේ නැහැ වතුර බොන්නේ කවුද කියන එක. මන් ආඳුරන
මහපාර යන කෙනෙක් වෙන්න වතුර ටික බීලා යන්නේ. හැබැයි එහෙම කෙනෙක්ගේ පිපාසය සංසිඳවන්න තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරලා මෙහෙම නිර්මාණයක් කරලා මේ තරම් කලාත්මක විදිහට මේකේ ඉදිකිරීම කරලා ලෝක කැපකිරීම අපේ වසර 100කට කලින් මෙතන හිටපු යම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් කරන්න ඇති. ඒක තමයි අපේ මානසිකත්වය ගැන තියෙන හොඳම සාධකයක්. හරි ඉතින් මේකේ තව ගත්තොත් තමයි මේකේ තව විශේෂ දෙයක් තමයි මේ උළු කැටේ. මේ උළු කැටේ අපේ සාමාන්‍ය ගෙවල් වල තියෙන උළු කැටේ වගේ නෙමෙයි. මේක මේ හරි අමුතු විදිහේ උළු කැටයක්. සර් මොකක්ද මේ උළු කැටේ විශේෂත්වය? මෙතන උළු කැට තියෙනවා ආකාර දෙකක උළු කැට තියෙනවා. එකක් තමයි මේ මෙතන මේ පේන මේ තියෙන මේ උළු මේ අර කිව්වා වගේ අර හතරස් හැඩේ උළු කැටය කියලා කියන්නේ වරිගත් ප්‍රති උළු කියලා කියන්නේ. සහ එතනින් එහාට ගියාට පස්සේ තව තියෙනවා අර දැන් සිංහල උළු කියලා අපි කියන්නේ. මේ මුදුන් වහන්න භාවිතා කරන කම සිංහල උළු නැත්තම් මේ අර්ධ කවාකාර හැඩේ උළු කැටය අනිත් පැත්තෙන් භාවිතා කරනවා මෙතන මේ ප්‍රති උළු කියන එක. සහ එහෙම ක්‍රමානුකූලව උඩට මෙහෙම පොත බවට පත් වෙන්න හදපු මේ ගොඩනැගිල්ලේ අවසානයේ බවට පත් කරන්නේ මැටි කොටක්. ඒ මැටි කොට තමයි අපිට අර පේන්නේ චෛත්‍යයක කොටක් තියෙන ආකාරයට තමයි මේකේ මැටි කොට නිර්මාණය කරන්නේ. මැටි අච්චුවක් භාවිතයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තට මෙතන මුල් ඉදිකිරීම වගේම අනිත් පැත්තෙන් ගත්තාම මේක යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියටත් දායක වෙලා සහ ඒ එකතු වීම එක තමයි මේ වෙලා තියෙන්නේ. නමුත් ඒකේ ප්‍රතිසංස්කරණ ඇතුලේ මුල් ඉදිකිරීමට ලොකු හානියක් වෙලා කියලා අපිට කියන්නත් බෑ. හරි ඉතින් ආයෙත් දවසක මේ වගේ අලුත් බ්ලොග් එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් අද සමු ගන්නවා. ගිහින් එන්න.